සමාජ මාධ්‍ය භාවිත කරන ගෞරවනීය ශ්‍රාවකවරුනි සුසුසල අපදේ පඤ්ඤා නමින් අසූ පිරුවන් අසුරු කිරීමෙන් ප්‍රඥාවසවත් දැනුම වැඩිුණුවේ යන ප්‍රබුද්ධ ප්‍රකාශය සනාථ කිරීමට ප්‍රමාණවත් වන පරිදි අටවිධපාන ගිලන්පත පූජා මාතෘකා කරගෙන අප විසින් මීට වසරකට පෙර ආරම්භ කළ දහම් සාකච්ඡාමය වැඩමුළුවට නම් දෙසින් ලැබුණු යහපත් ප්‍රතිචාරයන්ට ප්‍රතිඋපහාර වශයෙන් ප්‍රමාද වී හෝ නවමු දහම් පණිවිඩයක් නව වසර ආරම්භය සමග ඔබේ සවනට තිළින කිරීමේ මෛත්‍රී සාගත අදිටනින් අපි සුපුරුදු දහම් කතිකාවක සමාරම්භය මෙසේ සනිටුහන් කරමු. අටවිධපාන ගිලන්පත පූජාව ශ්‍රවණය කළ ඔබට මතකයි අධි විද්‍යාත්මක හා අති විවාදාත්මක අපසාරික විකාශනය කළ යුතු අතිශය ගැඹුරු එහෙත් අපූර්ව ඒ කියන්නේ මීට කලින් කිසිවෙක් සාකච්ඡාවට නොගත් කාලීනව ඉතාම වැදගත් මාතෘකාවක් තමයි අපි නිතරම අපේ සාකච්ඡාවට බඳුන් කරගන්නේ. ඒ අනුව අපේ මෙවර මාතෘකාව උදා වූ නව වසර පාදක කරගෙන 26 විශේෂත්වයේ විදහා දක්වන කාලෝ අයන්තේ අපට හොඳට පළපුරුදු දහම් පාඨයයි. මොකද්ද මාතෘකාව? තවසරක් කියමු බලන්න. කාලෝ අයන්තේ මාතෘකාව ඉතා හොඳින් තේරුම් අරගෙන සාකච්ඡාව අවසන් වන්තෙක්ම හිතේ ධාරණය කරගෙන අවධානයෙන් ඉන්න අවශ්‍යයි. මොකද උදා වූ 2026 වසර ඔබට මට වගේම ලෝපුරා විසන සමස්ත බෞද්ධ ප්‍රජාවටම ඉතාම විශේෂයි. එම විශේෂත්වය කුමක්ද කියලා සාකච්ඡාව ආශ්‍රයෙන්ම අවබෝධ කරගන්න උත්සාහ කරමු. හොඳයිනේ. දැන් අපි මාතෘකාව දෙසට හැරෙමු. පසුගිය වැඩමුළුවේදී අපි নমස්කාරය සහ තෙරුවන් නැමදීම කළේ අලුත් ක්‍රමයකට. මතකයිනේ ක්‍රමය මෙවර අපි ඒ තවත් කෙටි කරලා තවත් අලුත් ක්‍රමයකින් කරමු. මේ කොහොම කළත් අර අපට පුරුදු තෙරුවන් නැමදීමේ ක්‍රමයට අගෞරවයක් නොවන බව දැඩිව විශ්වාස කරගන්න අවශ්‍යයි. හොඳද? හොඳයි. අපි අලුත් ක්‍රම සොයා යමු. මෙයත් අපට ඉතාම සුපුරුදු ගාථාවක්. ඔබත් මා සමග කියවන්න. නමාමි තින්නං සතනං මහග්ගං සත්තා සදා හොන්තු විහිංස දන්තා කායෝ jigucchෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච. අදහස් බොහොම පැහැදිලිනේ. මහර්ගු රත්නත්‍රයට নমස්කාර කරමි. මිනිසා ඇතුළු සියලුම සත්වයෝ සෑම විටම අවිහිංසාවාදී චිත්ත සංවරය තුළ දමනය වෙත්වා. මේ තමයි අපිට කරන්න අමාරුම දේ. කොච්චර අමාරු වුණත් මේක කරන්නම අවශ්‍යයි. මොකද මේක යුගයේ අනිවාර්ය අවශ්‍යතාවයක්. අනුන් හිතවීම, හිංසා පීඩා කිරීම, සිත් වේදනා දීම, අපහසු උපහස අවලාද නැගීම, තරයේ හෙලා දකින්න අපි නිතරම මිනිසුන් වශයෙන් වග බලාගත යුතුයි. ඒ වගේම අපේ කයි තාම පිළිකුසහගතයි, සෑම අතින්ම දුගඳයි. එබඳු නිසරු කයක් රැගෙන తాවකාලික නවාතනක හැඳුණු උපත් මමත් ඇතුළු අපි හැමෝම මරණ බව නම් ස්ථිරයි. පැහැදිලිනේ? අන්න ඒ විදිහට අපි තිරුවන් නැමදීම, මෛත්‍රී වැඩිම, අනිත්‍ය මෙනෙහි කිරීම කරලා දැන් අපි ප්‍රධාන මාතෘකාවට ප්‍රවේශ වෙමු. මොකක්ද අපේ මාතෘකාව කියන්න බලන්න. කාලෝ අයන්ති. බොහොම හොඳයි. ඔබ යම් දුරකට මුහුකුරාගේ ජනම සහිත බෞද්ධ දරුවෙකු නිසා ඔබ දන්නවා අපට මේ පාඩේ හමුවන්නේ කොතනින්ද කියලා. සිදුහත් බෝසත් බිඳුරාණන් මහන්සේ මෞඛ්‍ය පිළිසඳ ගැනීම පිළිබඳ ප්‍රවෘත්තියට අදාළ දේව ආරාධනය කියලා දෙයක් සිදු වෙනවා. ඒ කියන්නේ අපගේ ශ්‍රී ගෞතම බුදු පියාණන් වහන්සේ බෝධි සම්භාර සපුරන අවදියේ ඇසුන් ඉසුන් මාසදී අවයව පමණක් නොව අඹුදරු වතු පිටි ඇතුළු සමස්ත ශේෂතව ධම්දුම් විස්තන්තර ආත්මෙන් පසු තවුසිතා දෙවලුව පහළව සන්තුෂිත නමින් දෙවි කෙනෙක්ව ගත කළා. දන්නවනේ කතාව. ඔය අතරතුර අපේ ගෞතම බුදුන් වහන්සේට ප්‍රථම ලෝක පහළ වී වදාළ කාශ්‍යප තථාගතයන්න් වහන්සේගේ ශාසන කාලයේ අවසන් වීමත් සමග අන්තර්බුද්ධ යුගයක් උදා වෙනවා. මොකද අන්තර්බුද්ධ යුගය කියන්නේ? හොඳට තේරුම් ගන්න. ලෞතර බුදුවරයෙකු ලෝක පහළ වෙලා උන්වහන්සේගේ බුද්ධ කෘත්‍ය නිම කළා පිරිනුවම් පෑමෙන් පසුවද යම් කාල සීමාවක් උන්වහන්සේගේ ධර්මයේ සමාජය තුළ පවතිනවා. ඒ වසර කෝටි ගණනින් ඉහළ යනවා. නමුත් කාලයත් සමග මේ ධර්මයේ සමාජයෙන් ක්ෂය වෙනවා. බුදුන් කවුද? ධර්මික කුමක්ද? සංඝයා කවරේද? පින්බව මොනවද කියන්න නොදන්න තරමට තත් සමාජයේ ඉහතිගේ බුදුවරයන්ගේ සේවයෙන් දුරස් වෙනවා. මෙසේ ධර්මයේ ශූන්‍ය වූ දහම්පදයක් බේතකට සොයා ගන්න නොලැබුණු යුගයක් ගැන අපි දහම්තුන ජාතකයෙන් අහලා තියෙනවානේ.
දහම් පිපාසයෙන් පිරුණු රජතුමා දහම් පදයක් සොයාගෙන ගිහින් අන්තිමට නැවතුනේ කොතනද? මිනිමස් කන යක්ෂයෙක් ළඟ. එසේ කියවන මේ කතාව තුලින් අපට තේරෙනවා එදා සමාජය තුලින් කෙතෙක් දුරට ධර්ම සංකල්පී හීන වෙලා තිබුණාද කියලා. ඒ තමයි අන්තර්බුද්ධ යුගවල ස්වરૂපය. එසේ ධර්ම ශූන්‍ය යුග උදා වීම සමගම නව ගැලුම් කරුවන්සේ විස්මවා පාමින් විවිධ දාර්ශනික රැලි සමාජය ආක්‍රමණය කරනවා. මිත්‍යා දෘෂ්ටික මතවාද සමග යාග හෝම බලි තොইল ශාන්ති කර්ම හිතෝසවනවා. ඔය අතර කාලීන බණ කියලා එක එක සමාජයන් වේචනය කරන මානසිකව පහර ගසන අමානුෂික විදිහට අපහාස උපහාස කරන ඇඳුම් කෙටුම් දේශන මොනවද? ඇඳුම් කෙටුම් දේශන හොඳට මතක තියාගන්න. ඇඳුම් කෙටුම් දේශන රැලි එක දිගට උණුනුම් පරයා කලින් කලට වේදිකාවට එනවා. පැය ගානක් අනුන්ගේ උපාදීප අහගෙන ඉඳලා සාදු කියලා සල්ලි මිටි ගණන් සුටුපඬු වශයෙන් පූජා කරලා හිස් අතින් ගෙදර යනවා. මෙසේ සැල්ලට පාවෙන දේශකවරුන්ගේ නිසරු දේශනයන් හා හරසුන් ඇදිහිලි ක්‍රම හමුවේ කලකිරණ ඇතැම් බුද්ධිමත් පිරිස් නිසි දර්ශනයක් සහිත නිවැරදි මඟ පෙන්වන්නගේ අවශ්‍යතාවය පිළිබඳ අපේක්ෂා අවදි කර ගන්නවා. ඒ වෙනුවෙන් විශ්වයේ උදව් උපකාර ඉල්ලලා යාතිකා කරනවා, කන්නලව් කරනවා. මෙන්න මෙතනට සමාජයේ එනතේ අර අප ඉහිදින් කී බුදුන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු ගතවන කාලය අන්තර බුද්ධ යුග විදිහට සැලකනවා. ඒ වර්ෂ ප්‍රමාණයෙන් කියන්න අපහසුයි. අන්තර බුද්ධ යුග ගැන මොකද්ද කියලා ඔබට දැන් තේරුම් ගන්න පුළුවන් වුණානේ. තව සැරයක් ආපහු හිතලා බලන්න එය නිර්මාණය වෙන්නේ කුමන සාධකයන් සමගද කියලා. හොඳද? අන්න ඉවන් අවධියකයි ලෝකපාලක දෙවිවරුන් පිරිසක් සන්තුෂ්ටි දෙවියන් හමුවට යන්නේ. ගිහින් මොකද කියන්නේ? අමුතු බුද්ධත්වයට පත්ව දෙවියන් දෛත ලෝකස්සා සසරින් ඈතර කිරීම සඳහා මිනිස් ලෝ මෞගසව උපදින්න මහා උත්තමයන්න් වහන්සේ මේ ඔබට සුදුසු අවස්ථාවයි. ඔබට තේරෙනවද මේ ආරාධනාව සමග මහා බරපතල පණිවිඩයක් අපේ බුද්ධියට ආමන්ත්‍රණය කරනවා. මොකද්ද? බුදු වෙලා සසරින් ඈතර වෙන්නත්, දෙවියෙකු වෙලා දෙව්සප විඳින්නත්, වෙනත් සුද්ධ ජීවීන් වශයෙන් අපාදුක් විඳින්නත් සුදුසු මූල වීර්ය නිර්මාණය කරගත හැකි මනුෂ්‍ය ලෝකයේ උපත ලැබුණොත් පමණයි. මනුෂ්‍ය ලෝකය කියන්නේ ඔය සියලු ආත්මයන්ට කේන්ද්‍රගත වූ හැරවුම් මධ්‍යස්ථානයක්. කිච්චෝ මනුෂ්‍ය ප්‍රතිලාභෝ කියන ගාථාවෙන් අපට ඒ ගැන ඉඟියක් කරනවා. සන්තුෂ්ඨ වී ආත්මයට පෙර අපගේ බෝසතුන් වහන්සේ සියලු බෝධිපාක්ෂික යහගුණ දම් ශස්කලේ මනුෂ්‍ය ආත්මවල ඉපදිලා. ඒ අතින් අපට ලැබිලා තියෙන මනුෂ්‍ය ආත්මය ඉතාම වැදගත්. ඒ කෙලසා ගන්න එපා. මනුෂ්‍යත්වයට අගෞරව කළොත් අය කවදා මනුෂ්‍ය භාවයක් ලැබෙයිද කියන්න අමාරුයි. ඒ තරම්ම කිච්චෝ මනුෂ්‍ය ප්‍රතිලාභෝ මනුෂ්‍යත්වයක් ලැබීම දුෂ්කරයි හිවත් දුරට ලබයි. දැන් ওই විදිහට මිනිස්සු මෞකස උපදින්න සුසු අවස්ථා මේයි කියලා දෙවිවරුන් බෝසතුන්ට ආරාධනා කළා. මෙතනදී අපට පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. මෙන්න මෙහෙම. මොකද ප්‍රශ්නේ? අපි දන්නා ආකාරයට බෞද්ධ පොතපතින් හෙළිවන කරුණු අනුව දසපාරමිතා, දස උපපාරමිතා, දසපරමත්ත පාරමිතා ආදී සමතිස් පාරමී ඇතුළු සමස්ත බෝධි සම්භාර සම්පූර්ණ කරලා ලෞතර බුද්ධත්වයේ පෙරම්පූර්ණ බුද්ධහංගුර දෙවි කෙනෙකුට දැන් ඔබට මිනිස්සුස් ගන්න සුදුසු කාලය යයි කියලා තවත් පාර්ශ්වයකින් ආරාධනා කරන්න අවශ්‍යමද? ඇයි ඊතරම් උසස් ලෙස බෝසත් ගුණාංග පූර්ණය කළ දයානුකම්පිත හදවතක් ඇති උත්මයෙකුට එම සුදුසු අවස්ථාව සබුද්ධියෙන් තේරුම් ගන්න අපහසුද කියලා අපට යම් සාධාරණ ප්‍රශ්නයක් මතුවෙනවා. මෙන්න මේවත් තමයි අපි අර අධි විද්‍යාත්මක බුද්ධි විමර්ශනය කළා තේරුම් ගත යුතුයි කීවේ. ඔය අධි විද්‍යාත්මක විමර්ශන බුද්ධිය ගැන කියනකොට ඔබට මතකද අපේ බුදුහාමුදුරුවෝ පිරිනොම් මංචකයේදී භික්ෂුන් අමතා අප්‍රමාදයෙන් සම්පාදයට කියලා වැදගත් අවවාදයක් කළා. එතෙන්දී උන්වහන්සේ අප්‍රමාදයෙන් යන්නේ අදහස් කළේ විචාර බුද්ධියෙන් හෝ විමර්ශනශීලී නුවණින් සසර විමුක්තියට හේවත් නිවනට අවශ්‍ය අමුද්‍රව්‍ය රැස් කරගන්න කියලා මිස ඒ පසුපස වේගයෙන් සම්බා යන්න කියලා හැම නෙවෙයි. ඔබේ දහම් පාසල් පොතේ අප්‍රමාදව අවත බලන් කියලා ගාථාවක් තියෙනවා. ওই ගාථාව යටින් තියෙන සිංහල තේරුම දිහා බලන්න. උතන අප්‍රමාද කියන වචනයට විචාර බුද්ධිය කියලා පාවිච්චි වෙලා. අපි මෙහෙම කියමු බලන්න. විචාර බුද්ධියෙන් කටයුතු කිරීම නිවනට හේවත් සනසීමට මාවතයි. අවිචාරයේ අගතියට හේවත් දුකට නැත්නම් අපායට මාවතයි. විචාර බුද්ධියෙන් කටයුතු කරන අය අගතියෙන් බේරී ප්‍රගතිය හේවත් සම්සුමට ළඟා වෙති. අවිචාරුවහු ඇවිදින මලකඳන් මෙන් වටිනා ජීවිතයෙන් වැඩක් නොගෙනම නොමග ගින් දුක් විඳිති. ඔබ දැකලා තියෙනවානේ පිරිසක් යහපත් ගුණ සම්පූර්ණ කරලා සංසිල්ලේ ජීවත් වෙනවා. තව පිරිසක්
වැරදි වෙලෙන් කරලා, කුඩියට මිනි මරලා, මංකුල්ල කාලා, හිරේ විලංගුවේ වැටිලා ජීවිතෙන් වන්දි කරනවා. මේක තමයි විචාරසා අවිචාරයේ පැහැදිලි වෙනස. බලන්න කිතෙක්ට සිටිය යුතු සමාජයේ කිතරම් රසවත් සාරවත් පණිවිඩයක් මෙන්ම බුදුන් වහන්සේගේ අවසන් ආවාදයේ පවා අන්තර්ගතව පවතින සමස්ත බුදුදහමේම සාරයේ කැටිවැදයි විශ්වාසයෙන් ලැබිය හැකි බොහොම සරලව තේරුම් ගත හැකි මෙම උතුම් ගාථා රත්නයේට අපි ගියව වගේ මතු පිටින් පෙනෙන වචන ටිකම කටපාඩම් කරගෙන වැරදි අර්ථකථන දීලා අනවශ්‍ය වේගයක් මැත්තේ අවිචාරයෙන් නැහෙන්න දඟලනවා. මෙසේ බුදුදහමේ බොහෝ ස්ථාන අපි අධි විද්‍යාත්මක විමර්ශන බුද්ධියෙන්ම තේරුම් ගන්න අවශ්‍යයි. නැත්නම් එහි නිසි ප්‍රතිඵල ලබන්න බොහොම කල් යනවා හෝ බැරිවම යනවා. ඒ නිසායි අපි කියවේ අපේ මාතෘකා තරමක් විවාදයට බරයි කියලා. හොඳයි අපි අර මුල් ප්‍රශ්නෙට යමු. ඇයි බුදුන් පෙරම්පූර්ණ බෝසත්වරයෙකුට දෙවිවරුන් විසින් ආරාධනය කරන්න අවශ්‍ය වුණේ? අපි මේ ප්‍රශ්නේ දිගට අවුල් කරගන්න නැතිව බොහොම ප්‍රවේශමට ඉතාම සංවර මානසිකත්වයෙන් විසඳා ගන්න ඕනේ. නැත්නම් ඒ පසුපස සමාජයේ කලබල අනවශ්‍ය ප්‍රශ්න ගලා එනවා. හොඳද? ඔබ දන්නවා අපි මේ කතා කරන්නේ අපේ බුදුන් වහන්සේ බුදු වෙන තවා උපදින්න කලින් ලෝක සත්‍ය වෙනුවෙන් දෙවියන් විසින් ඉටු කළ කටයුත්තක් ගැන. ඔබට මතකද අපේ බුදුහාමුදුරුවෝ ජීවමාන ඉඳදී අපට මෙවන් අවස්ථාවක් මහා මංගල සූත්‍ර නිදාන ආශ්‍රයෙන් මතුවෙනවා. බොහෝ දෙවියන් සහ මිනිසුන්ට මතු මංගල කරුණු පිළිබඳ ගැටලුව විසඳා දෙන්න ලෙස දෙවි කෙනෙක් තමයි බුදුරදුන් වෙතට ආරාධනය කළේ. අපි ඇයි දෙවිවරු මෙතරම් අප ගැන සිතන්නේ, වෙහෙසෙන්නේ, ආදරය කරන්නේ? හේතුව මේකයි. දෙවිවරු කියන්නේ ඒ බුදුරුන්ගේ යුගවල ඉපිද එම දර්ශනයන් උට පැහැදිලා යහපත් වැඩවල යෙදෙන අතර පරාර්ථචර්යා පදනමින් වැව් අමුණු ඇලවේලි ලිම් පාලම් බෝක්කු මහා මාර්ග පාසල් රෝහල් ප්‍රජාශාලා විශ්‍රාමශාලා උසුවියන් ආදී ජනතා කේන්ද්‍රීය මහා පුණ්‍ය ආයෝජනයන් කරලා ඒවාෙහි ප්‍රතිඵල දැකලා සතුටු වෙන පිරිසක්. ස්වේච්ඡාවෙන් මහා මාර්ග පිළිසකර කර මගමානවතුමා කවුද? මගමානවතුමා බහලා තියෙනවනේ. මේ මගමානවතුමා තමයි සදෙව්ලොවට අධිපති ශක්‍ර දෙවියන් වෙලා අදටත් ලෝකේ පාලනය කරන්නේ. එයාගේ දිව්‍යාංශ අපිට එයාවත් දන්නේ නැහැ. එතරම්ම ජනතාවාදී පොදු වැඩවල ප්‍රතිඵල ඉහළයි වගේම අති දීර්ඝයි. එයාලා දෙව්ලොව පහළ වෙලත් නිකන් දිවසෝ විඳිනවා නෙමෙයි. දිවයිසුරු ලබන්න උපකාර වූ උසස් ප්‍රතිඵල දෙන යහපත් ක්‍රියාකාරී පින්කම් පිළිබඳ ආවර්ජනය කරන අතර එවන් වැඩවල යෙදෙන මනුෂ්‍ය ලෝකේ ජනතාව දෙස අවධානයෙන් ඉඳලා ඔවුන්ට ඊ අවස්ථාවන්ට උචිත පරිදි උදව් කරන අතරම පොදු ව්‍යසනයන්හිදී ජනතාව කායික මෙන්ම මානසිකව යථාවත් කිරීම සඳහා සාමූහිකව ඉදිරිපත් වෙනවා. ඒ වගේම දෙවිවරු දන්නවා එයාලගේ දිව්‍ය ආයුෂ දිනු වෙන්නේ මනුෂ්‍ය ලෝකයේ මිනිසුන් විසින් දෙවියන් උදෙසා කරන පින් අනුමෝදනා ප්‍රමාණය අනුව සහ මිනිසුන්ට ලොකු පින්කම් කරලා ඒ යටතේ දෙවියන් වෙත වැඩියෙන් පින් දෙන්න නම් ප්‍රශ්න ගැටලු අවුල් වියවුල් රහිත සාමකාමී සෞභාග්‍ය සපිරි විශ්වසනීය අනාගතය සහිත සමාජ වටපිටාවක් අනිවාර්යෙන් අවශ්‍ය බව. ඒ වගේම අර ශාසන ශූන්‍ය යුගයට අයත් අවිචාර සමය දිගින් දිගට දික්ුණොත් පින්පව් නොදන්න නූගත් සමාජයකින් දෙවියන් උත්සාහ පින් ලැබෙයිද? ඒ දිව්‍ය ආත්ම වලට යම් අවදානමක් වගේම දිව්‍ය තල වලින් පහළ වැටෙන්නත් හේතු වෙනවා. එයත් දෙවිවරු මිනිස් සමාජය ගැන වැඩියෙන් අවධානය යොදවන්න එක්තරා හේතුවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම අපි සෑම අවස්ථාවකම සුළු පින්කමක් කරලා දෙවියන් පින්දීමේ පාරම්පරික සිරිතක් තියෙනවා. අපි ඒ පුරුද්දට වගේ කළාට අපට පින් කරන්න හෝ පව් කරන්න වගේම අද අපි ඉන්න තැනට ඉන්න සහ හෙට යන්න උදව් කරන්නේ අපට නොපෙනෙන ලෝක විසින් දෙවිවරු විසින් බව දැඩි ලෙස විශ්වාස කරන නිසායි අපේ පරණන් විසින් ඊටාම කෘතවේදී හැඟීමක් පෙරදරිව සෑම හොඳ කටයුත්තක් අවසනම දෙවියන්ට පින්දීමේ සංස්කෘතිය සමාජයට හුරු කරලා තියෙන්නේ. ඒ නිසා අපි දෙවියන්ට පින් දෙන විට එයාලා අපට වඩා විශාල පින්කම් කළ පිටසක් බව පිළි අරගෙන අප දෙන පින් මහිමෙන් එයාලගේ ජීවිතය තව දියුණු වෙලා අපේ ඉදිරි ගමනට ආශිර්වාද කරන්නයි බොහෝම යටහත් පහත් ආයතනයක් සමග වැඳගෙන පින් දෙන්න පුරුදු වන්න හොඳේ. ඒ වගේම අපි ලෞකික චර්ිත වශයෙන් පිනෙන් උසස් අයට වඳින විට අනිවාර්යෙන් දෑත් එක්තු කරලම වඳින්න. එය කවුරු එපා කිව්වන් ඔබ පිළිගන්න එපා. ඒ නුසුදුසු ලෝකෝත්තර මාවතේ දිගටම නැඳී ඉන්න අයට පමණයි. උසස් අයට වැඳීම
ගරුසත් දැක්වීම උතුම් මංගල කරුණු වගේම මංගල කරුණු කියන්නේ ලෞකික ජනයාගේ දිලෝම යහපත් කරන ප්‍රබුද්ධ සමාධියේ පැසසුමට ලක්වන දෙවියන් ප්‍රිය කරන උසස් චාරිත්‍ර සමූහයක්. එනිසා ඔබ කවම කවදාවත් දෙවියන් සුළු කොට තකන්න එපා. හොඳට ගරු කරන්න, හොඳින් වඳින්න, දෑත් එක්සුරලා වඳින්න වග බලා ගන්න. ඒ වගේම මෙම දෙවරුන්ගේ වගකීම ගැන කතා කරන විට අපි දන්නවා විශ්වයේ පැවැත්මට ලෞකික ලෝකෝත්තර කියලා විශ්වපතයන් දෙකක් තියෙනවා. ඒවා සමබරව පවත්වාගෙන යාම දෙවරුන් සතු ප්‍රධාන කාර්යභාරයක්. ඒ නිසා එයාලට ලෝකපාලක දෙවරුයයි කියන්නේ. බුදුරුන් වහන්සේලා ලෝක පහළවන්නේ පිරිහෙන සමාජ සාධර්ම යලි යථාවත් කරලා ලෝක සත්‍යයට ලෝකෝත්තර සුවය පහදා දෙන්න වගේම ඒ මත මතුවෙන ප්‍රශ්න නිරාකරණය කර දෙන්නේ. නමුත් ඒ බොහොම විරලව සිදුවන දෙයක්. ඒ සඳහා ලෞකික සමාජයේ දෙස නිත්‍ය අවධානයෙන් ඉන්න ලෝකපාලක සම්මාදෘෂ්ටි දෙවරු මිනිසුන් වෙනුවෙන් පෙනී සිටිනවා. එහි සාධක තමයි සිද්ධාර්ථ කුමාරගේ උපසම්පදා දේවාරාධනයේ නිරූපණය කළේ. දෙවියන් එක එම නිගමනයට ඒමට ප්‍රථම තත් සමාජයේ ආශ්‍රයෙන් කරන සමීක්ෂණයේදී ඔවුන් කෙම්මුර දිනයන්හි දල්වන් පහණීදී බොහෝ පිරිසක් ඉතා දීර්ඝ කාලයක් අඛණ්ඩව කරන ප්‍රාර්ථනාවන්හි පවතින සමාන්තර සමාධි හිතයි බව. ඒ කියන්නේ එක හා සමාන ප්‍රාර්ථනාවන් ප්‍රමාණයක් වෙන්නත් ඕනේ. ඒ වගේම ඒවා බොහෝ දුරට සමාධි හිතයි වෙන්නත් ඕනේ. ඔන්න ඔය සාධකයේ සමග පරාර්ථකාමී සහ පත්‍යාශීලී ගුණය, අවිහිංසාව පෙරටු මෛත්‍රී සහගත හැඟීම, අවංක මෙන්ම අව්‍යාජ ගරුකතාව වගේම පොදු යහපත මුල් කරගත් දයානුකම්පිත ධාරිතාව ආදී මානසික වැඩකම් මනාව සැලකිල්ලටගෙන ඒ ගැන ගැඹුරින් අධ්‍යයනය කරලයි ඔවුන්ගේ ප්‍රාර්ථනාවන්ට සාපේක්ෂව මෙලොව දියුණුවට වගේම පරලෝ විමුක්තියට සුසු පරිසර නිර්මාණය කරලා දෙන්නේ. එම සමීක්ෂණයට අනුව තත් සමාජයේ යහපත් අරමුණක් වෙනුවෙන් සාමූහිකව කළ ප්‍රාර්ථනාවේ සමාජ සමපරතාව මතයි එම දේවාරාධනය සිදුවන්නේ. ඒට පසුබිම් වන්නේ අපි අර කලින් සාකච්ඡා කළ පරිදි ධර්මයේ සමාජයෙන් ප්‍රහීනීම සමග උදාවන ධර්ම ශූන්‍ය සමයේදී අවස්ථාවාදීව බිහිවන මිත්‍යා දෘෂ්ටික හා ආගමික පරපෝෂිත ආක්‍රමණික රැලි පසුපස දුවලා හති වැටුණු හිම්බත්තුණු පසු එම දහම් පරපෝෂිත වෛරස්වාහක මූලාචාරින්ගේ හොඳට මතක වචනය දහම් පරපෝෂිත වෛරස්වාහක මූලාචාරින්ගේ අසාර්ථක අන්ධභාවයේ විචාර බුද්ධියෙන් තේරුම්ගත් වැඩි පිටසක් බුද්ධිමත් ජනතාව සැබෑ ගැලුම් කරුගේ අවශ්‍යතාවය මත පෙළගැසෙනවා. හිම අවිහිංසාවාදී අව්‍යාජ අරමුණ ඉටු කර දෙන්න ලෙස එකල බුදුන්ට පහළ තියෙන ක්‍රමයක් නැති නිසා දෙවියන් උදෙසා තමන කෙම්මුර පහළ ළඟ පවුල් පිටින් ගම්තනව පළාත් මට්ටමින් සමූහ වශයෙන් කන්නලව කරනවා. එසේ දීර්ඝ කාලයක් එකම අරමුණක් වෙනුවෙන් සමාජයේ වැඩි පිටසක් එක්රැස් කරන ආයතනයේ අපාර කලින් තේරුම්ගත් ආකාරයට මානවවාදී මහා පොදු සාධකය ලෝකපාලක දෙවිවරුන්ගේ අවධානයට වැටෙනවා. දෙවිවරු සුදුසු අවස්ථාවේ රැස් වෙනවා, සාකච්ඡා කරනවා, තීරණයකට එනවා, නියෝජිත පිටසක් සුදුසු බුද්ධිලාසය ආරාධනය බාර දෙනවා. එහි ප්‍රතිඵල තමයි සිද්ධාර්ථ පුතා බද්දෝ දේවාරාධනය. උදා වූ නවවසරේ ඔබ ඔබේ ජීවිතයේ අලුත් දෙයක් කුරු කරගන්න. කෙම්මුර දිනට නෝර්දවාම මිදුලේ පහනක් දල්වන්න පුරුදු වන්න. ඒ දෙවියන් උත්සාහ දල්වන පහනක් විදිහටම සූදානම් කරගන්න. නිවසේ අභ්‍යන්තර සීමාවක බුදුන් වදින එක දිගටම කරගෙන යන්න. ඒ නතර කරන්න නෙමෙයි මේ කියන්නේ. කෙම්මුර දිනට පමණක් දෙවියන්ට පහන තියලා එතන බොහෝ දේ කියවන්න අවශ්‍ය නැහැ. මගේ යහපත් අරමුණු මේ පහන දිදුලන්නාසේ දිනෙන් දින දීප්තිමත් සඵල සාර්ථක වේවා. ආයහපත් අදහස් අරමුණු පහනෙන් අඳුරු දුරවන්නාසේ දුරින් දුර වේවා කියලා අහිංසක අව්‍යාජ ප්‍රාර්ථනාවක් කරන්න. ඒ හොඳටම ඇති. කාලයක් සමග පහනෙන් ඔබට යහපත් ප්‍රතිඵල ලැබේවි. නව වසරේ මේ හොඳ ආරම්භයක්, ආදර්ශයක් වගේම ආශිර්වාදයක් කරගන්න. ඔබේ අසල්වැසියන් මේවට හරවා ගන්න. ඔබේ දැනුම නව වසර වෙනුවෙන් ඔවුන්ට තීරණය කරන්න. දෙවියන් පිළිබඳ පවතින දුර්මත ඉවතලා දෙවියන්ගේ පැසසුමට පාත්‍ර වන යහපත් වැඩවල යෙදিলা සම්මත දෘෂ්ටිය දෙවිවරුන්ගේ සහයෝගයෙන්
ලෞකික ජයග්‍රහණ වගේම ලෝකෝත්තර විමුක්තිය උදා කර ගන්න නව වසරේ උද්‍යෝගිමත් වන්න. ඔය අතරේ දෙවියන් පෙන්වන්න බැරි බෞද්ධ පිටසක් අපේ සමාජයේ ඉන්නවා. එයාලා ඔබේ දේව විශ්වාසය ළඟ ඔබ දේව භක්තිය කියලා ඔබට උසුළු විසුරු කරાવી. ඒවට ඔබ සැලෙන්න එපා. ඔබ ජනගමන දිගටම යන්න. ඒ සඳහා මෙම සාකච්ඡාවෙන් මතුකළ දේව ආරාධනය, මංගල සූත්‍ර නිධානය ආදී සාධක ආදර්ශයට ගන්න. ධර්ම ශූන්‍ය සමයක අපේ ආදි කාලීනයන් විසින් දෙවියන් උත්සාහ තබන කෙම්මුර පහන ඉදිරියේ කළ ප්‍රාර්ථනාවක ප්‍රතිඵල තමයි අපි අද බුද්ධ ශාසන සමයක ඉපදලා භුක්ති විඳින්නේ කියලා ඔබ තාර්කීයව ඔවුන්ට පිළිතුරු දෙන්න. කවර බාධක ආවත් දෙවියන්ගේ සේවය සුළු කොට ගන්න ඔබේ සිතට නම් ඉඩ දෙන්න එපා. හොඳද? ඔය කෙම්මුර පහන ළඟ කරන ප්‍රාර්ථනා සමග ඔබ මෙන්න මේ ගැන මේ සමගිය යුතුයි. හොඳද? ඔබ ප්‍රාර්ථනා කරන්නේ ඔබේ යහපතට වඩා අන් අයගේ අයහපතක අගතියක් නම් ඔබ හොඳින් මතක තියාගන්න. ඔබට ලං වෙන්නේ අර කියපු විදිහේ සම්‍යක් දෘෂ්ටියේ දෙවිවරු නෙමෙයි. ඔය අයාලේ ඇවිදින අනුන්ට හිදීම, හිංසා පීඩා කිරීම ප්‍රිය කරන අල්පේශාක්‍ය මිත්‍යා දෘෂ්ටියේ දෙවිවරු හෝ ඔවුන්ගේ නියෝජිතවරු. යාලා ලං වීම නම් බොහොම භයානකයි. ඒක 90 කිරිපවන්නා වගේ අවදානම් වැඩක්. පොඩ්ඩ වැරදුනොත් ගහනවා. ඒ නිසා පහන නොතියයි ඉන්නපා. පහන තියන්න තියෙන වෙලාවට හැකි තාක් ඔබේ සිත මෛත්‍රී සහගත අදහස් වලින් පුරවා ගන්න. එවිට ඒට ප්‍රිය කරන සම්‍යක් දෘෂ්ටියේ දෙවිවරු ඔබ දෙස බලාවේ. අර මංගල කරුණු කවරේදයි මතු ප්‍රශ්නයේත් මෛත්‍රී සහගත පොදු සාධක සැලකිල්ලට ගෙනයි එහිදී දෙවිවරු පිරිසක් එතෙන්ට මැදිහත් උනේ. තවත් එවැනි සාධක බෞද්ධ සාහිත්‍යයේ කොතෙකුත් තියෙනවා. දේවාරාධනය ඇතුළෙන් අපට මතු සාධාරණ ප්‍රශ්නෙට පිළිතුරු සොයා යාමේදී අපට දෙවියන් ගැන බොහෝ දේ කියන්න සිදු වුණා. අපි මේ සාකච්ඡාවේ ආරමුණ දේව භක්තිය ප්‍රවර්ධනය කිරීම නෙමෙයි. හොඳද? ඒ ගැන අපි වැඩි සැලකිල්ලෙන් ඉඳී තියාගන්න ඕනේ. හොඳද? හොඳයි. ඔය විදිහට එම ප්‍රශ්නෙට පිළිතුරු සාර්ථකව සොයාගත් අපි අර දෙවියන් විසින් ප්‍රකාශ කළ ආරාධනා ගාථාව ළඟට යමු. මම මෙහිදී ඔබෙන් කෙටි ප්‍රශ්න කිහිපයක් අහනවා. 1. ඔය ගාථාවට අනුව ලැබුණු ප්‍රතිඵල ආශ්‍රයෙන් ඔය ආරාධනයේ සිදුවීමේ වසරේ කවර දිනයකට කියලා ඔබට කියන්න පුළුවන්ද? බුද්ධ චරිතයට අදාළ බොහෝ සිදු ඇත්තේ ප්‍රධාන පොහොය දිනයන් පදනම් කරගෙන. ඒ ක්‍රමයේ අනුව මේ ආරාධනයේ සිදු ඇත්තේ කවර දිනයකට කියලා අනුමාන වශයෙන්වත් හිතා ගන්න අමාරුද? හොඳයි, කමක් නැහැ. මේ ප්‍රතිඵල ලෙස සංස්කෘත දේව රජතුමා සුදුවත් පැටවක වේශයෙන් ඇවිත් මහා මායා මව්කුස පිළිසිඳ ගන්නවා. ඒ සිදුවීම සුදිනේ වසරේ කවදාද? ඔව්, ඇසළ පොයදා. ආරාධනයේ ප්‍රතිඵල සනාතුනේ ඇසළ පොය දිනේ නම් ඊට කලින් කාලය, දීපය, දේශය, කුලය, මව ආදී පස්මහා බැලුම් පරීක්ෂාවට ගත කළ කාලය සමග ගත විට මෙම අති විශිෂ්ට ප්‍රතිඵල උදා කළ ඓතිහාසික ආරාධනය අනුව සිදු ඇත්තේ නිශ්චිත වශයෙන්ම පොසොන් පොහොය දිනයක බව අනුමාන කරන්න පුළුවන්. ඔබ මේ මතයට එකඟ වෙනව නේද? ඔව්, බොහොම හොඳයි. පොසොන් පොහොයට අදාළ විශේෂ සිදුවීම් ගැන කියන විට ලාංකිකයන් වශයෙන් අපට අපේ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනේ මුල් තැනට එනවා. එහෙත් බුද්ධ චරිතය ආශ්‍රයෙන් සමස්ත ලෝක බෞද්ධ ප්‍රජාවම දන්නවා සහම්බති බ්‍රහ්ම ආරාධනයේ සිදුුනේ 4 වෙනි සතියට අදාළ පොසොන් පොහොය දිනයක බව. මින් ඉදිරියට ඔබ මෙම සන්තුෂ්ටි දෙවියන් වෙත කළ දේවාරාධනයේද එම ලැයිස්තුවට එකතු කර ගන්න. පරස්පර මත ඕතරම් එවි. ඔබ ඒවත් සම්සුන්ව මේ සාකච්ඡාව ආශ්‍රයෙන් කරුණු අවබෝධ කරලා දෙන්න. මගේ දෙවෙනි ප්‍රශ්නය තරමක් අමාරුයි. ඔබ දන්නවා මේ දේවාරාධනයේ සිදුුනේ මීට වසර ඔබ දන්නවද මේ දේවාරාධනයේ සිදුුනේ මීට වසර කීයකට ඉහතදීද කියලා? අමාරුද? හොඳයි, මම ප්‍රශ්නේ සරල කරලා දෙන්නම්. අපි මේ ගත කරන්නේ හේවත් මීට දින කිහිපයකට පෙර උදා වුණේ ක්‍රිස්තු වර්ෂ කීයද? ඔව්, ක්‍රිස්තු වර්ෂ 2026. හොඳයි, ඔබ කියන්න බුද්ධ වර්ෂ කීයද? බුද්ධ වර්ෂ 2570. එතකොට බුද්ධ වර්ෂ ආරම්භ වන්නේ කවදා ඉඳලාද? කවදද?
අපගේ ශ්‍රී ගෞතම බුදු පියාණන් වහන්සේගේ පිරිනිවීම සිදු වූ තැන් සිට ඉදින අපේ රටුලත් විශේෂ සිදුවීමක් සිදු වෙනවා. ඒ තමයි විජය කුමාරයා ලංකාවට ගොඩ බැසීම. ඔබ ඉතිහාස කතාව දන්නවනේ. ඔය ක්‍රමයට අපගේ බුදු පියාණන් වහන්සේගේ පිරිනිවීම සිදු වෙද්දී උන්වහන්සේගේ පරමාවශ කීයද? වසර 80යි. දැන් ඔබට තේරෙන්න ඕනේ අපි මේ කොතෙන්ද යන්න හදන්නේ කියලා. අපේ බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාලා වසර 2570ක් නම් ඊට 80ක් එකතු කළාම මොකද වෙන්නේ? උන්වහන්සේගේ උපන් දිනය අහු වෙනවා. දැන් අපිට පුළුවන් මගේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න. මොකක්ද පිළිතුර? වසර 2650කට ඉහතදී. පැහැදිලිනේ? අපි අද දවසේ මෙම සාකච්ඡාව තුළින් සමාජගත කරන්න උත්සාහ කළේ ඔන්න ඔය පණිවිඩයයි. මොකක්ද මේ පණිවිඩය? තවසරක් කියමු බලන්න. උදා වූ 2026 නව වසරට සමගාමීව එළඹෙන වෙසක් පොහොය දිනයට සිදුවත් බෝසත් බිලිදානන්ගේ උපත සිදු වී වසර 2650 වෙනි සංවත්සරය යෙදෙනවා. එම උතුම් උපත හා බද්ධව පවතින බුද්ධ චරිතය හරහා සිදු උදාර සමාජ පරිවර්තනයන් මනාව අධ්‍යයනය කරලා ඉන් උකුණුතල්ලක් තරම් වූ ගුණයක් ඔබේ ජීවිතයට අන්තර්ග්‍රහණය කරගෙන එම අනුස්පන්නනීය වැදගත්කමක් ඇති අති උතුම් වෙසක් පොහොය දිනයට සමාන්තරව උසස් සමාජ මෙහෙවරකට ප්‍රවේශ වන්නට කාලෝ අයන්ති. මේ ඔබට සුදුසු අවස්ථාවයයි සමස්ත ලෝක බෞද්ධ ප්‍රජාව හමුවේ අවධාරණය කරන අතර අපේ රටේ සියලු මාධ්‍යයන්ගේ අවධානය මේ වෙත යොමු වේවායි අපේක්ෂා සහගතව අපි මෙම දහම් කතිකාවේ එක් පියවරක් එසේ අවසන් කරමු. ඊළඟ පියවර ආරම්භ කිරීම සඳහා අපි ආයමත් ටික දුරක් මුලට යමු. අප විසින් මෙම මාතෘකාව තෝරා ගැනීමට හේතුව සහ එහි පවතින විවාදාත්මක ස්වરૂපය වැඩියෙන් දනවන අධි විද්‍යාත්මක විමර්ශනයකටයි අපි මේ යන්න හදන්නේ. මේට අංක ගණිතය පිළිබඳ දැනුමකුත් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔබේ ජංගම දුරකථනයේ කැල් එක ඕන් කරලා තියාගන්න. ඔබට ඒ නොහැකි නම් දරුවෙකුගේ සහයෝගය ලබා ගන්න. හොඳයි අපි යමු ඒ අධි විද්‍යාත්මක අතිශය බේකඩු ගැඹුරු විග්‍රහයට. අපි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයට පෙර පැවති අන්තර්බුද්ධ යුගයට පාදක වූ කාශ්‍යප තථාගතයන් වහන්සේ ගැන මෙනෙහි කිරීමක් කළා. අන්නේ කාශ්‍යප බුදුන් වහන්සේගේ ළඟින් තමයි අපි මෙම ආරම්භය ගන්න හදන්නේ. ඔබ දන්නවා අපේ බුදුහාමුදුරුවෝ බුදුනේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ අගභාගයේ ඉපදුනේ 7 වෙනි සියවසේ මුල් භාගයේ. මේවා මීට වඩා පැහැදිලි කරන කාලෙ මදි. උගත් බුද්ධියෙන් තේරුම් ගන්න අවශ්‍යයි. හොඳද? මේ කාලයේ පුද්ගල පරම ආයුෂ වසර 120යි. ඒන් අපේ බුදුහාමුදුරුවෝ ගත කළේ වසර 80යි. ඒවා දන්නවනේ. කාශ්‍යප බුදුන් වහන්සේ ලෝක පහළුනේ ක්‍රිස්තු පූර්ව කීවෙනි සතවර්ෂයේද කියන්න අපට අමාරුයි. නමුත් ඉදිරියට එයත් හරියටම කියන්න අපට යම් සාධනීය හෝඩුවාවක් තියෙනවා. අපි ඒ හෝඩුවාව ඔස්සේ මේ ගමන පරිස්සමට යමු. කාශ්‍යප බුදුන් වහන්සේ බුදු වෙන විට පුද්ගල පරමාවශ වසර 30000යි. කීයද? 30000යි. බුදුන් වහන්සේලාගේ සාමාන්‍ය සම්ප්‍රදායක් තියෙනවා. පවතින පරමාවශ සියල්ල ප්‍රයෝජනට ගන්නෙ නැහැ. ඉන් 3/2ක් පමණයි වැඩ ඉන්නේ. හේතුව අනුන්ගේ අත්වාරුවෙන් ජීවත් වීම බුද්ධ චරිතවලට යම් අගෞරවයක් වීමට ඉඩ ඇති නිසා උන්වහන්සේලා සශක්තියෙන් දෛනික කටයුතු කරගත හැකි වයස් සීමාවට අනුව අනුන්ට තමා බරක් නොවිය යුතු මෛත්‍රී සහගත පරිත්‍යාගශීලී හැඟීමෙන් පරමාවශ්‍ය 3/2ක් පමණක් වළඳලා ආයු සංස්කාරය අතහරිනවා. ඉතිරි 3/1 අනුන්ගේ අපහසු ගැන හිතලා පරිත්‍යාග කරනවා. හේවත් පරාර්ථ චර්යා පදනේ චේතනාවෙන්ම අතහරිනවා. ඒ මූල ධර්මයට අනුවයි අපේ බුදුහාමුදුරුවෝ වසර 80න් ආයු සංස්කාරය අතහැරියේ. එහි විද්‍යාත්මක මූලාශ්‍රය එයයි. ඒ පසුපස ආරාධනා කරන්න බැරි වුණා කියලා අපේ ඒ ආනන්ද මහරහතන් වහන්සේ ඇතුළු අයට යම් යම් චෝදනා වාගයක් පොතපතෙන් නිකුත් වෙනවා. නමුත් මේ ඊට වඩා එහි සත්‍ය සාධකයේ විදිහට අපි දකින්නේ ඔන්න ඔය විද්‍යාත්මක මූලාශ්‍රය. අපේ බුදුන් වහන්සේ අවුරුදු වශයෙන් පින්නම් පෑමට තීරණය කළේ ඔන්න ඔය
පරාර්ථචර්යා පදරම කියන අර බුදුවරුන්ගේ සම්ප්‍රදායට අනුගතවයි කොහොමද? ඒ බුද්ධ සම්ප්‍රදායට අනුව කාශ්‍යප බුදුහාමුදුරුවෝ වසර 30000ක පරමාවශ්‍ය තිබියදී වසර 20000කින් ආයු ගමන අවසන් කළා. අනුන්ගේ සුව විහරණය වෙනුවෙන් කොපමණ පරිත්‍යාගශීලී හදවතක්ද කීවොත් තමාගේ පරමාවශ්‍ය වලින් වසර 10000ක් අනුන් උදෙසා අත්හැරියා. අපි නම් කරයිද? අපි බලන්නේ 30000 බේත් බීලා හරි 40000 කරගෙන කැචරවල රෝද පුටුවල හෝ ඇඳේ බට ගහගෙන හරි දරු මල්ලන්ට කරදර කරන්න. බුදුරු එහෙම නැහැ. උන්වහන්සේලා තමාට වඩා අනුන් ගැන හිතනවා. අවශ්‍ය පරිත්‍යාග කරනවා. ඒක තමයි බුද්ධ විශේෂයෙන් ස්වરૂපය. පැහැදිලිනේ? දැන් අපි මෙතනින් පස්සේ තමයි අපේ කතාවේ අතිශය බියකරු ඇඟ කිලිපොළන කොටස දිගහරින්නේ. අපි කීවා අපේ බුදුහාමුදුරුවෝ බුදු වෙන යුගයේ එනම් ක්‍රිස්තුපූර්ව 543 620 කාලේ පුද්ගල පරමාවශ්‍ය 120යි කියලා. ඒකෙන් බුද්ධ සම්ප්‍රදායට අනුව අපේ බුදුහාමුදුරුවෝ ගත කළේ 3න් 2යි. හොඳයි මේ ක්‍රිස්තු වර්ෂ 2026. ඔබ කියන්න දැනට මේ කාලය තුල අපේ පරමාවශ්‍ය කීයද වසර 70යි. ළඟදී තවත් වසරකින් අඩු වෙලා 69යි කියලා ප්‍රවෘත්තියකුත් නිකුත් වුණා. එතකොට අපේ බුදුහාමුදුරුවෝ පිරිනොම් පාලා දැනට වසර කීයද? වසර 2570යි. අපි හිතමු වසර 2500යි කියලා. වසර 2500ට අපේ ආයුෂ කොපමණ පිරීලා තියෙනවද? වසර 50යි. මොකද නිර්ණායකය වසර 50කට පුද්ගල පරමාවශ්‍ය එක වසරක් අඩු වෙනවා. ඒක හොයාගත්තේ කොහොමද? අර 2500 50න් මෙතන බලන්න. මොකද ලැබෙන පිළිතුර 50යි. ඒ කියන්නේ වසර 50කට එක අවුරුද්දක් පුද්ගල ආයුෂ අඩු වෙනවා කියන සාධකය. එසේ වසර 50කට එක වසරක් අඩු වීමේ රටාව අනුව වසර 500කට වසර 10ක් අඩු වීමේ ප්‍රමණතාවයේ උඩ ඒක නේ පුතා පැහැදිලිද? වසර 50කට එක අවුරුද්දක් අඩු වෙනවා නම් වසර 500කට කොපමණ අඩු වෙනවද? වසර 500කට අවුරුදු 10ක් අඩු වෙනවා. එතකොට වසර 500කට අවුරුදු 10ක් අඩු වෙනවා නම් අපි මොකද තේරුම් ගන්න ඕනේ? අපේ බුදුහාමුදුරු පිරිනොම් පාලා මේ අද වෙනකොට වසර 2500ක් ගත වෙලා තියෙනවා. 2500 500 ගතක කොහොමද තියෙනවද? 5යි. එතකොට 500කට 10 නම් 500 කවුරුත් පහට වසර 50ක් අඩු වෙනවා. ඒක තමයි අපි දැන් පොඩ්ඩකට කලින් කිව්වේ 120 ඉඳලා දැන් 50ක් අඩු වෙලා තියෙනවා. තව ඉතිරිලා තියෙනවා ඉදිරියට 70ක් කියලා. වර්ධවා තේරුම් ගන්න එපා. මේක මම කියන දෙයක් එහෙම නෙවෙයි. මේක තමයි පෞද්ගලික සමාජ සාධක අනුව දෙන සංඛ්‍යාත්මක තීන්දුව. මේ 50ට එකක් කියන මූලාශ්‍රය සමග අපි කාශ්‍යප බුදුහාමුදුරන්ගේ ඉවදයමු එකල පරමාවශ්‍ය 30000ක් නම් අපේ බුදුහාමුදුරුවෝ පහළ වූ කාලයට පරමාවශ්‍ය 120ක් නම් අර 30000න් 120ක් අඩු කරන්න ඒ විදිහට ලැබෙන උත්තරය තමයි 29880. ওই 29880 50න් වැඩි කරන්න මොකද්ද පිළිතුර? 14,94,000යි. කොච්චරද? 14,94,000යි. මේක තමයි අපි අර ඉහෙතෙන් කී අන්තර් බුද්ධ යුගය. මේ තුල ධර්ම සංකල්ප යුගය, ධර්ම ශූන්‍ය යුගය, බුද්ධ සංකල්ප යුගය ආදී යුග කීපයක් අන්තර්ගත වෙනවා. අපි ඒ තේරුම් ගත්තේ අපේ ආසන්න බුදුරුන් දෙදෙනා වහන්සේ අතර කාල පරතරයේ වර්ෂ ප්‍රමාණය. එය 100න් බෙදලා ගත්තාම
කාශ්‍යප බුදුහාමුදුරුවෝ ලෝ පහළුනේ ක්‍රිස්තු පූර්ව 14940 සියවසේ කියලා බොහෝම පහසුවෙන් කියන්නත් අපිට පුළුවන් පැහැදිලි නේ. ඉතින් කියන්න අපිට පුළුවන්. ඒක බොහොම පැහැදිලිනේ. අපි මෙතෙක් කතා කළේ ඔබේ සාමාන්‍ය දැනුම දියුණු කරගන්න අවශ්‍ය සංගෝණ තොරතුරු සමූහයක්. මෙතනින් පස්සේ ඔබ අහන්න අමිහිම බිහිසුණු කොටස එන්නේ. ඔබ අහලා තියෙනවද 5500 මිනිස්සු මිනිස්සු ගැන? ඔය ඉඩම් නඩුවලදී එහෙම බොහොම සුලභව ඇහෙනවා. එයාලා හරියට 5500 මිනිස්සු අය වගේ තමයි කතා කරන්නේ කියලා. මේ 5500 උපහරණයේ මහ පොළොව මත නිර්මලව සමාජයට එකතු වෙන්නේ අපේ බුදුහාමුදුරන්ගේ ශ්‍රී සද්ධර්මයේ මහ පොළොව මත නිර්මලව පවතින උපරිමයේ පිළිබඳ එවකට වැඩ සිටි උසස් ප්‍රඥයන්ගේ සම්මිශ්‍රණ වාර්තාවකට අනුවයි. එය වර්තමානයේ කියන කෙනාවත් අහන කෙනෙක්වත් එහි අදහස් දන්නේ නැහැ. නමුත් සත්‍යයයි. අපි අද භාවිත කරන ධර්මය සමාජය තුළ පවතින කාල සීමාව පිළිබඳ අනාවැකියක් තමයි මේන් කියවෙන්නේ. පැහැදිලිද? හොඳයි. මේ විද්වත් මතයට අනුව වසර 5500කින් දැනට වසර කීයක් ගෙවිලා තියෙනවද? වසර 2500ක් ගෙවිලා තියෙන්නේ. තව ඉදිරියට වසර කීයක් ඉතිරිලා තියෙනවද? වසර 3000යි. ඔය වසර 3000 තුල අපි මුලින් තේරුම්ගත් ක්‍රමයට 500 කාර්තු කීයද? 6යි. වසර 500කට පුජ්‍යල ආයුෂ වසර 10කින් අඩු වෙන න්‍යාය අනුව මේ ගෞතම සම්බුද්ධ ශාසනය සමාජයෙන් ගිලී යන දාට අපේ පරමාවශ වසර 10ට බහිනවා. ගැටලුවක් නැහෙනි. දැනට 2500ට 50ක් අඩු වෙලා 70ට බහලා තියෙනවා. මේ 70න් ඉදිරියට ඉතිරි 3000 හමුවේ තව 60ක් අඩු වෙන විට 10ට බහිනවා. තේරුම් ගත්තනේ? මොන වාද විවාද විතර්ක ගෙනාවත් මේ මහ පොළවේ කිසිම ජගතයකට බෑ මෙම සංඛ්‍යා දත වෙනස් කරන්න. අපි කැමති වුණත් නැතත් ඒක තමයි ස්වභාවධර්ම. ඒක වෙනස් කරන්න කාටවත් බෑ. මේක බෞද්ධයින්ට පමණක් නෙවෙයි සමස්ත මිනිස් ප්‍රජාවටම මේ ආයුෂ දේශනේ පොදුයි. මේකට ආගම්, ජාති, කුල, මල උස්පහ ભેද නැහැ. මේ තින්දෙන් බේරෙන්න කාටවත් බෑ. ඔය වසර 10 පරමාවශ්‍ය කාලය තුල එකල මිනිසුන්ගේ ශිෂ්ටාචාරය පිළිබඳව තොරතුරු විටින් විට ඔබට ඇහිලා ඇති. මාස 5න් 6න් විවාහ වෙනවා. වසර 2-3න් ළමයි 7-8 දෙනා ලබනවා. වසර 7ක් වූ 8ක් ගිහින් මහලු වෙලා මැරලා යනවා. පිරගස්සට නඩු අහනවා. පොල් බෑවකට ගමකට ගාලා තව ඉතිරිත් වෙනවා. එහෙමයි මේ සමාජයේ සාමාන්‍ය ලක්ෂණ. ඊතරම්ම නොදියුණු සහ ජනගහනත්වයේ අඩු සමාජයක් තමයි ඔය කාල සීමාවේදී නිර්මාණය වෙන්නේ. බෞද්ධයන් වශයෙන් අපට මෙහිදී ලොකු වගකීමක් තියෙනවා. අපේ ඉලක්කය නිවන වගේම මේ ගෞතම සම්බුද්ධ ශාසනය සුද්ධීම ඒ සාක්ෂාත් කරගන්න උනන්දු වෙන්න ඕනේ. මොකද මෛත්‍රී බුදුන් දැක නිවන් දකිත හැකියි කියලා අපි විශ්වාස කළාට අර වසර 10 අඩු ආයුෂ යුගවල බුදුරු පහළ වෙන්නේ නැහැ. ඒ වසර 100 දක්වාවත් අවම ඉහළ යන්න ඕනේ. නමුත් ගසක් කපා විනාශ කරන වේගෙන් ගසක් වැඩි වීම සිදු නොවන්නාසේ වසර 50ට එකේ න්‍යායෙන් ආයුෂ අඩු වුණාට ආයුෂ වැඩි වීම ඒ වේගෙන් සිදු වෙන්නේ නැහැ. ඒ ඇතැම් විට වසර 10ට නොව දස දහසට එකක් වෙන්න ඉඩ තියෙනවා. ඒ සිදුවන්නේ අර වසර 10ට ආයුෂ බහැලා ආගම දහම පින්පව් ගැන මෙලෝ දැනුමක් නැතුව අඩු ආයුෂින් විවාහ වීම, උස මහතින් අඩු වීම, ජනගණනත්වයේ අඩු වීම, ආහාර පාන ආදී අඩුවෙන් ගැනීම, සංස්කෘතික සාධර්ම පිළිහිම ආදී අවාසනාවන්ත තලයක දැඩි විහෙදකර දිවියක් ගෙවන මිනිස්සු අතරට අර කියපු බදුතෙව් කාරෝ, කාලීන ගැලුම් කාරෝ, ආගමික පරපෝෂිතයෝ, හේවත් වෛර ස්වාහකයෝ සිංහල ජනතාව රවට්ටලා
සූරා කරන්න බලනවා. කාලයක් සමග ඔවුන්ගේ එම බොරු වැඩවල නිසරු බව තේරුම් ගන්න මේ අහිංසක සමාජයේ බුද්ධිමත් පිරිස් සත්‍යයේ අවශ්‍යතාවය වෙත අවධානය යොදවලා ඒ වෙනුවෙන් දෙවියන් අදින ගමන් යහපත් චාරිත්‍ර එක දෙක තම ජීවිතවලට ඇතුළත් කර ගන්නවා. ඒ අතර ලෝකපාලක දෙවිවරු ඔවුන් පහන ළඟ කරන ආයාචනයන්හි සැබෑ අව්‍යාජත්වයේ සැලකිල්ලටගෙන ඔවුන්ගේ යහපත් ආකල්ප වර්ධනයට උපකාර වන බුද්ධිය ක්‍රමයෙන් ළඟා කර දෙනවා. ඒ යටතේ දානය, පරිත්‍යාගය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානත්වතාව, සහජීවනය, අන්‍යෝන්‍ය විශ්වාසය, මානව දයාව, කරුණාව, මෛත්‍රිය, ඉවසීම, සමාව දීම, සහකම්පන මිත්‍රත්වය ආදී යහපත් ජීවන සාධක මත රැඳී සිටීම නිසා අනවබෝධයෙන් වුවද පන්තිල් පදපහ ආරක්ෂා වෙනවා. පන්තිල් කියන්නේ ලෝකපාලක ධර්ම. ඒවා බුදුවරු ලොව ඇතත් නැතත් සමාජය තුළ පවතිනවා. ඒවා අවබෝධයෙන් ආරක්ෂා කළොත් ඉක්මනින් ආයුෂ වැඩෙනවා කියලා මහා ධර්මපාල ජාතකයෙන් හෙළි වෙනවා. අනවබෝධයෙන් ආරක්ෂා කළත් ප්‍රමාද වී හෝ ආයුෂ වැඩෙනවා. මේක ධර්මශූන්‍ය යුගයක් නිසා පන්තිල් ආරක්ෂා වුණාට ඒ ධර්මයේ පිළිබඳ හැඟීමක් නැතිව අනවබෝධයෙන් වන්නක් නිසා මෛත්‍රියේ බුදුන් පහළවන්න අවශ්‍ය වතර 100ට අවශ්‍යයි කියලා අපි අනුමාන කළොත් ඒ සීමාවට මේ අහිංසක සමාජයේ ළඟා වෙන්න ඔවුන් කොපමණ කාලයක් දෙවියන් යදිමින් පන්සිල් ආරක්ෂා කළ යුතුදයි හිතා ගන්න අමාරුයි. ඊතරම්ම ආයු වර්ධන ක්‍රියාවලිය බොහොම සෙමින් සිදුවන්නේ. මේ தත්ත්වයේ උඩ මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනවා කියලා අපි පුරුද්දට කීවට මේ ආයු පිරිහෙන දර්ශකයේ අනුව මෛත්‍රී බුදුන් බුදු වෙන්නේ තව වසර කෝටි ගණක් පස්සට යන්න ඉඩ තියෙනවා. දැන් ඔබට මතුවන අලුත්ම ප්‍රශ්නේ තමයි අර මෛත්‍රී බුදුහාමුදුරුවෝ ළඟ නිවන් දකින්න තව වසර කෝටි ගණක් මේ බියකරු සතේ සැරිසරනවද නැත්නම් පවතින ගෞතම ශාසනයෙම පින්දහම් පුරලා සසර ගමන නිමා කර ගන්නවද කියන එක. එහෙත් අපට තියෙන ලොකුම ගැටලුව තමයි ඔය කෝක කරන්න අපිට ගෞතම ශාසනය තව ඉතිරිලා තියෙන්නේ හරියටම වසර 2930යි. ඊයේද 2930යි. 3000ක් නැහැ හොඳද? 3000න් පැත්තව අඩු වෙනවා. අභියෝග ඉතාම බරපතලයි. දැන් ඔබ තීරණය කරන්න කාලින්න බණ පස්සේ යමින් අනුන්ගේ අඩුපාඩු ඇදකුද උසුළු විසුළු දැකලා hina වෙලා අත් පිස දාගෙන හිස් අතින් ගෙදර යනවාද? ආයු හීන වීමට සමාන්තරව ධර්මයේ ශූන්‍ය වීමේ ප්‍රවණතාවය හා ගැට ගැසුණු සසර බීතිකාව සහිත අනාගත අවදානම ගැඹුරින් තේරුම් අරගෙන අර ධර්ම ශූන්‍ය යුගයෙන් පසු එළඹෙන වසර 10 යුගයට නොයා මේ සම්බුද්ධ ශාසනයේ ඉතිරි වැඩි සුළු කාලය ඇතුළතදීම අර ලෝයර් සංග්‍රහයේ කියන විදිහට හිස ගිනිගත්තකු එගිනින් නිවන්නාසේ වහ යහුසුලුව ක්‍රියාත්මක වෙලා සසර විමුක්තියට අවශ්‍ය යහපත් ප්‍රතිපාදන එක්රස් කරලා නිවනින් සැනසෙනවද කියලා හිතා ඉන්න කාලයක් නැහැ. ඔබ දැනටම ප්‍රමාද වෙලා වැඩි. කාලය ගත වෙන වේගයටම අනුවම පුජ්‍යල පරමාවශ්‍යත් පිරිහෙනවා. ඒ වේගයෙන්ම ගෞතම ශාසනයක් පිරිහෙනවා. මෛත්‍රී ශාසනය ගැන සිහිනමවුත් ඔබට මේ ගොහරු සංසාරයේ බොහෝ කල් සැරිසරන්න වේවි. එනිසා උදා වූ නවවසරේ විශේෂත්වයේ සමරන අතරම ඔබ හැමේ පවතින සතර බීතිකාව සහිත අනාගත අවදානම මනාව තේරුම් අරගෙන ඔබටම ආදරය කරන්න. ඔබේ අතීතය ගැන ආපසු හැරී බලන්න. ඔබ අතින් සිදු වැරදි අඩුපාඩු ගැන සිතා කනගාටු වෙන්න. නැවත එවැනි වැරදි නොකරන බවට හා අඩු තරමින් පන්සිල් පදවත් නොකඩවා ආරක්ෂා කරන බවට ඔබටම සහතික වන්න. ඔබ හැමේ පවතින අභියෝගයේ බිහිසුණු අවදානම ගැන ගැඹුරින් තේරුම් ගන්න. මෙම සසර බීසෙනෙන් ගැලවීමට නම් ලබා ඇති මනුෂ්‍යත්වයේ උපරිම විචාරයෙන් භාවිත කළා
මේ භවයේදීම සසර ගමන නිමාවට සුසු මාවත පාදා ගැනීමට හැර වෙනත් විකල්පයක් නැති බව අවධානයට ගන්න. ඔබේ ගැලවුම් කරුවා මම නෙවෙයි ඔබමයි. මේ ඔබට අවදානමෙන් ගැලවෙන්න පුංචි අත්වලක් පමණයි. මෙම පුංචි අත්වල ආධාරයෙන් ඉතිරි ඇති බොහෝම සුළු කාල පරාසයෙන් වගේම ලැබී ඇති දුර්ලභ මනුෂ්‍යත්වයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන සක්සුදක්සේ ඊටාම පැහැදිලි අතිශය